මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ඉන්ෂොට් එකේ මේ එඩිට් ටික කරගන්න විදිය ක්ලිප් කීපයක් එකතු කරලා හරියට වොයිස් රෙකෝඩ් කරලා හදාගන්න විදිය. පළවෙනියටම දැන් අපි ඇප් එකක් ඕපන් කරලා තියෙනවා නම් ක්ලෝස් කරගන්න විදිය කියලා දෙන්නම් පොඩ්ඩක්. මෙන්න මෙතන මේ තියෙන්නේ මේ අපේ බොහෝ දුරට ෆෝන් වල වම් පැත්තේ සයිඩ් එකේ තියෙන මෙන්න මේ බටන් එක ස්ක්‍රීන් එකේ තියෙන මෙන්න මේක. මගේ නම් ඉරි තුනක් තියෙන සමහර අයගේ කොටුවක් වගේ ඇති. මෙන්න මේක ටච් කරා මෙන්න මෙහෙම ඒක ඇප් එක උඩ මගේ නම් තියෙන ඇප් එක උඩ ඇඟිල්ල තියලා මෙහෙම උඩට තල්ලු කරාම මේවා ක්ලෝස් වෙනවා. හරිනේ. ඊට පස්සේ දැන් අපි එඩිට් වලට යමු. එඩිට් කරන හැටි බලමු. ඉන්ෂොට් ඇප් එක ඕපන් කරන්න. ඊට පස්සේ මෙතන වීඩියෝ කියන එක ටච් කරන්න. නිව් කියන එක දෙන්න. බ්ලැන්ක් කියන එක ටච් කරන්න. මෙතන හරි ලකුණ දෙන්න. ඊට පස්සේ අපි දැන් අද හදාගන්නේ දිග වීඩියෝ එකක්. ඒ කියන්නේ YouTube එකට දාන්න normal size එකට හදන වීඩියෝ එකක්. එතකොට මේ size එක තමයි මෙන්න මේ size එක වෙනස් කරගන්න ඕන. මේ blank එකේ තමයි size එක වෙනස් කරන්නේ canvas කියන එක දීලා 16:9 කියන size එකට දීලා okay එක හරියට ලකුණු දෙන්න. ඊට පස්සේ මේ තීරුව අපි පොඩ්ඩක් දිග වැඩි කරගන්න ඕන. අපේ වීඩියෝ එක විනාඩි 5ක් 10ක් 15ක් 20ක් වැඩි නම් ඔන්න ඔය විදිහට අපි ටිකක් දිග වැඩි කරගන්න ඕන මේ blank කියන එකේ. හරි දැන් ඊට පස්සේ අපි මේක අර ගොඩාක් අපිට අරම අදින්න බැරි හින්දා අපි මේ වීඩියෝ එක මෙන්න මෙහෙම ඇඟිලි දෙකෙන් ලං කරලා දෙපැත්තට ලං කරලා මේ වීඩියෝ එක මේ බ්ලැන්ක් තීරුව කිට්ටු කරගන්න. දැන් මේක හිමීට අදීදි වේගෙන් අපේ ටයිම් එක පාස් වෙනවා. මේ තියෙන්නේ. දැක්කනේ. දැන් විනාඩි 18ක් ටක් ගාලා අපි ඇදගත්තා මෙතෙන්ට. 19 20. ඒ කියන්නේ මේක ලං කරගත්තාන් පස්සේ ලොකු ටයිම් රේන්ජ් එකක් ඉක්මනට ඇද ගන්න පුළුවන්. දැන් මුලට යන්න. ඊට පස්සේ පිප් කියන එක ටච් කරන්න. අපේ වීඩියෝ අපිට අවශ්‍ය වීඩියෝ එකක් ඇඩ් කරගන්න. ඊට පස්සේ හරි. ඒකේ පළවෙනියටම කරන්න ඕන මේක අපිට වොලියුම් මියුසික් වැඩක් නැත්නම් ඒ මියුසික් එක අයින් කරගන්න මේ විදියට. කොහොමද? මේ ඉස්සෙල්ලා මේ වීඩියෝ ක්ලිප් එක ටච් කරා වොලියුම් කියන එක ටච් කරලා මෙහෙම අඩු කරගත්තා. හරි ලකුණ දුන්නා. ඊට පස්සේ අපේ වීඩියෝ එක හරි පැත්තට අපි හදා ගන්න ඕනේ. මෙහෙම ෆුල් ස්ක්‍රීන් එකට දාගත්තා. මේ විදියට ඇඟිලි දෙක තියලා කරකැව්වා. ආයෙත් ඇඟිලි දෙක තියලා ඈඩ් කරාන් පස්සේ අන්න රතු පාට ඉර් දෙකක් වෙනවා හරියටම ෆුල් ස්ක්‍රීන් එකට වැටෙනවා. හරි ඒ කෑල්ල අපේ හරි දැන් අපි දැන් අනිත් ක්ලිප් එක ඇඩ් කරගන්න ඕන. අපේ මෙන්න මේ සුදු ඉර ගන්න ඕන. මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක උඩ නෙවෙයි. වීඩියෝ ක්ලිප් එකෙන් එළියට පොඩ්ඩක් ගන්න. හරිද? මම මේ එළිය තියාගෙන ඉන්නේ. හරි. ඊට පස්සේ අපි මේ මුලට දැන් මේ සෙටින් මේ ටූල් සෙට් එකේ මුලට ඇවිල්ලා ආයෙත් පිප් කියන එක ටච් කරනවා. අපි ඊළඟ වීඩියෝ ක්ලිප් එක ඇඩ් කරගත්තා. හරි නේද? ඊට පස්සේ ඒකෙත් අපි සවුන්ඩ් එක ටච් කරා. සවුන්ඩ් එක අඩු කරා. හරි ලකුණ දුන්නා. ෆුල් ස්ක්‍රීන් එකට ඇදගත්තා. අපිට මේකත් හරව ගන්න ඕනේ. දැන් මෙහෙම හරව ගත්තා. ෆුල් ස්ක්‍රීන් එකට ඇඩ් කරගත්තා. දැන් ඔන්න දෙවෙනි වීඩියෝ එක හරි. හැබැයි දැන් දෙවෙනි වීඩියෝ එකයි පළවෙනි වීඩියෝ එකයි අතර මේ කළු පාට බ්ලැන්ක් එකක් තියෙනවා. ඔන්න දැන් වීඩියෝ එකටත් ඒක පේනවා. කැතයිනේ ඒක. ඒකින්ද අපි මෙන්න මේ විදිහට සුදු ඉර ගාවින් ඇඟිලි දෙක දෙපැත්තට තියලා ඈඩ් කරගන්නවා. මෙහෙම ඈඩ් කරගත්තාන් පස්සේ අපිට මේ හිඩස හොඳට ලොකු වෙලා පේනවා. ඊට පස්සේ අපි දකුණු පැත්තේ තියෙන වීඩියෝ තීරුව තද කරලා ටච් කරගෙන ඒක හිමීට මෙන්න මෙහෙම වම් පැත්තේ අරක අවසාන කෙලවරට ගේන්න. දැන් හරි. දැන් මේ වීඩියෝ දෙක එකට සෙට් වුණා. දැන් ඊළඟට ආයෙත් මෙන්න මේ වීඩියෝ තීරුවෙන් එළියට පොඩ්ඩක් ගෙනියනවා සුදු පාට ඉර. ඊට පස්සේ ටූල් සෙට් එකේ මුලට යනවා. පිප් එක ටච් කරනවා. ආයෙත් වීඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරගන්නවා. හරි. ඊට පස්සේ ඒකේ තියෙන සවුන්ඩ් එක අයින් කරගන්නවා. ඕකේ කරනවා. ඊට පස්සේ ආයෙත් මෙන්න මේ දෙක ආයෙත් අපි දුරස් කරගන්න සුදු ඉර ගාවින් ඇඟිලි දෙක තියලා දුරස් කරගත්තා. මෙන්න මේ හිඩස අපිට පේනවා. අපි ආයි කරන්නේ මෙන්න මෙතන දකුණු පැත්තේ තියෙන කෑල්ල තද කරලා ටච් කරලා වීඩියෝ ක්ලිප් එක වම් පැත්තට ගෙනල්ලා හේතු කරනවා. ඊට පස්සේ ඒකත් හරි. ආයික අර ඔයාලට පේනවනේ දැන් මේ වීඩියෝ එක මෙතන මේ ඒක හදා ගන්න ඕනේ. ඒක ෆුල් ස්ක්‍රීන්. හරියට මේ ධන රින ගන්න අර ධන වගේ ධන ඒ කියන්නේ මේ හරි සෙන්ටර් එකට ගන්න ඕන. ඔන්න ඔය මේ උඩටයි යටටයි හරහායි ඉරි දෙක වැටුණාන් පස්සේ ඔය විදිහට එකතු කරගත්තා. ඊට පස්සේ හරහාට කරකවා ගත්තා. මේ දෙක මෙහෙම ලං ෆුල් ෆිට වෙන්න දාගත්තා. දැන් මේ වීඩියෝ එකත් හරි අපි ඊළඟ වීඩියෝ එකත් ඇඩ් කරගමු. දැන් අපි වීඩියෝ 3ක් ඇඩ් කරගත්තා. දැන් හතරවෙනි එකේ වීඩියෝ එක ඇඩ් කරගන්න මේ වීඩියෝ එක උඩ සුදු ඉර තියාගන්න පොඩ්ඩක් එළියෙන් තියාගන්න. ඊට පස්සේ ආයෙත් මෙහෙම ඉස්සරහට ගිහලා පිප් කියන එක ටච් කරා. ඊළඟ වීඩියෝ එකට ටච් කරා.
ඊට පස්සේ මේකේ තියෙන අපිට සවුන්ඩ් එක අවශ්‍ය නැත්නම් සවුන්ඩ් එක අයින් කරා. ඕකේ කරා. ඊට පස්සේ මෙතන ආයි අපි මෙන්න මෙතනත් අපි මෙන්න මෙහෙම ඇඟිලි දෙක තියලා දුරස් කරනවා. මේ වාට හිඩස පේනවා දැන්. මේ හිඩස තියෙන එක තියෙනකොට ප්ලේ වෙනකොට ඒක පේන හින්දා අපි මේ වීඩියෝ ක්ලිප් එක ආයි නැවත එකට එකතු කරගත්තා. හරි නේද? දැන් හරි. දැන් අපි මෙන්න මෙතනින් තමයි මේ ක්ලිප් එක ඉවර වෙන්නේ. එතකොට අපේ ක්ලිප් එක මෙතනින් ඉවර වෙනවා නම් අපි මේ කළු පාට තීරුව දිගට තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. මම මේක මෙතනින් මේ වීඩියෝ ක්ලිප් එක මම පොඩියට හදා ගන්නවා. මේකත් අපි හදාගෙන ඉවර කරමු. මෙතන මෙහෙම ෆුල් ස්ක්‍රීන් එකට දාගමු. මේව හරවලා ෆුල් ස්ක්‍රීන් දාගන්න. හරි. දැන් මේකේ අවසාන කොනට එන්න ඕන වීඩියෝ එක පේන්නේ නැති තැනට ඇවිල්ලා හරියන්නේ. දැන් අපි හිතන්නේ අපේ වීඩියෝ එක මෙතනින් හදලා ඉවරයි. මේ දිග විතරයි අපි ගන්න කොටස් ටික. එතකොට අපේ වීඩියෝ එක මෙහෙම කළු පාටට අවසානට පෙන්නලා හරියන්නේ නැහැ. ඔන්න බලන්න ඔයාලට කළු පාට පේනවා. ඒක හරියන්නේ නැහැ. අපි මේක වීඩියෝ එක අවසන් වෙන්න ඕන වීඩියෝ එක පේන විදියට. ওই විදියට. හරිනේ. දැන් අපි ඕකේ කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන කළු පාට තීරුව ටච් කරලා මෙන්න මේ ස්ප්ලිට් කියන එක ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ කළු පාට තීරුව අර වීඩියෝ එක පේන මට්ටමින් තිබිලා වෙන වෙනවා. ඊට පස්සේ අපි මේ විදියට නෙහැදුවේ. එතනින් ඩිලීට් කරා. දැන් මේ දැන් අපේ වීඩියෝ එකේ අවසානට අපි කොච්චර ඇද්දත් අපේ වීඩියෝ එක තමයි පේන්නේ. දැන් මුලට ආවන් පස්සේ මුලට මෙන්න මේ විදිහට. හරිනේ. ඊට පස්සේ අපි ආයෙත් පිප් එකට යමු. පිප් එකට ගිහලා බලමු මේකේ මොනවද වෙන්න ඕන කියලා. ඒ වැඩ ටික හරි දැන් ඕකේ. ඊට පස්සේ කොහොමද අපි මේකට වොයිස් එකක් ඇඩ් කරගන්නේ? මෙන්න මෙතන ටච් කරන්න. හරිද? ඊට පස්සේ මෙතන රෙකෝඩ් කියන එක ටච් කරන්න. එතන රෙකෝඩ් කියන එකට දැන් අපිට ඕන නම් මියුසික් එකක් ඇඩ් කරන්න අපේ ෆෝන් එකේ තියෙන මෙන්න මෙතන ටච් කරලා මියුසික් එකක් ඇඩ් කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඉෆෙක්ට් එකක් ඕන නම් මෙතනින් ටච් කරලා ඇඩ් කරගන්න පුළුවන්. අපි මෙතනින් රෙකෝඩ් එක අපි වොයිස් කරනවා නම් මෙතෙන්ට වොයිස් එකක් දානවා නම් මෙන්න මේ තියෙන රෙකෝඩ් කියන ඇප් එක මෙතනින් ටච් කරලා ඒක දුන්නා. ඊට පස්සේ අපි මුල ඉන්ට්‍රෝ එකට කියන්නේ අපේ මුල ටිකට අපිට රෙකෝඩ් එක අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය තැනදී අපි රෙකෝඩ් එක දාන්න මෙන්න මේ විදිහට මේ වීඩියෝ ක්ලිප් එක අවශ්‍ය තැනට අපි ඇදලා ගන්නවා. මම නොතන කියලා හිතන්නකෝ. ඊට පස්සේ අපි මෙන්න මෙතන රෙකෝඩ් කියන ඇප් එකට මේ මෙතන මේක ටච් කරන්න ඕන. අපිට අවශ්‍ය තැනට මේක ඇඩ්ජස්ට් කරගත්ත මේ සුදු ඉර ලයින් එක ගත්තා. ඊට පස්සේ මෙතන ටච් කරා. ඊට පස්සේ අපි කියනවා හෙලෝ යාළුවනේ මේ අද අපි ඔයාලට මේ හදන්න කියලා දෙන්නේ මේ කොහොමද අපිට මේ විදියට සම්බෝලයක් රසට හදාගන්න කියලා ඒක ස්ටොප් කරන්න. ඊට පස්සේ අපිට ඊළඟ කෑල්ල මෙතනට මේ අයිස්ක්‍රීම් එකට කියලා කියමුකෝ අපි වොයිස් කරන්නේ. එතකොට එතෙන්ට මේ සුදු ලයින් එක අරගෙන ඒ අවශ්‍ය තැනට මෙතන රෙකෝඩ් කියන බටන් එක ටච් කරන්න. කොහොමද යාළුවනේ මේ අයිස්ක්‍රීම් එක රසට කන්න පුළුවන් ඔයාලටත් හදාගෙන මේ විදියට. අන්න ඒ විදියට එතන දැන් රෙකෝඩ් දෙකයි අපි. ඔන්න දැන් තුන්වෙනි එකත් අපි ඇඩ් කරගන්න. දැන් ආයෙ රෙකෝඩ් එක දෙනවා. මේ තමයි අපේ අඹ ජූස් එක අපි අඹ ගෙඩි කීපයක් අරගෙන හොඳින් හදාගත්ත කියලා ওই විදියට රෙකෝඩ් ටික දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන හරි ලකුණ ටච් කරන්න. දැන් අපි වීඩියෝ එකේ අවශ්‍ය තැන් වලින් රෙකෝඩ් කරගත්ත රෙකෝඩ් ක්ලිප් ටික තමයි ඔන්න ඔතන තියෙන්නේ. හරිද? දැන් ඔයා හිතන්න මේ රෙකෝඩ් ක්ලිප් එක හරිය මෙහෙ කරගන්න ඕන අපිට අවශ්‍ය තැනට නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔයා එතකොට මේ සුදු ඉරේ අවශ්‍ය තැනට තියාගත්තා. මෙන්න මේ අවශ්‍ය ක්ලිප් එක ටච් කරා මෙන්න මෙතෙන්ට මෙහෙම ඇද්දා. හරිද? ඒක අතෙන්ටම නම් ඕනේ. එතෙන්ට මෙහෙම ගන්නට ඒ අදාළ තැනට තියාගන්න මෙහෙම සුදු ඉරා එහා මෙහා කරගෙන. ඊට පස්සේ ඔයාලට මේක ඩිලීට් කරන්න ඕන නම් මේක ටච් කරා මේක ඩිලීට් කරා. හරිද? මේක ඩිලීට් කරන්න ඕන. ඒක ටච් කරා ඩිලීට් කරා. ඩිලීට් කරන්න ඕනේ නැත්නම් ඩිලීට් කරපු එක ආයි ගන්න ඕන නම් මෙන්න මෙතන ඊතලෙන් බෑක් කරාන් පස්සේ ආයි ඒ ටික එනවා. දැන් ඔයා හිතන්න මේ වීඩියෝ එක අපිට අවශ්‍ය නැති රෙකෝඩ් ඩිලීට් කරන්න ඕනම වීඩියෝ එකක් වුණා සිලෙක්ට් වෙනවා නම් මෙන්න මෙතන ටච් කරාන් පස්සේ අන්න අර විදියට සුදු පාටට සිලෙක්ට් වෙන්න ඕනේ. ඒක තමයි සිලෙක්ට් වුණාන් පස්සේ තමයි අපිට මේ ටූල් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඔය බලන්න මේව පාවිච්චි කරන්න බෑ සිලෙක්ට් වුණේ නැති වුණා. සිලෙක්ට් වෙන විදිය බලාගන්න මේ ටච් කරාම අර වටේට සුදු පාට කොටුවක් වගේ සිලෙක්ට් වෙනවා. දැන් තමයි මේව ඩිලීට් කරන්න පුළුවන් වෙන්නේ. හරි. ඔන්න ඔය විදිය තමයි අපි ඕනනම් තව රෙකෝඩ් එකක් දාගමු. ආයි යාළුවනේ කොහොමද ඔයාලට හොඳින් ඉන්නවද? ඔය විදියට රෙකෝඩ් දැම්මා. ඊට පස්සේ එයා දාලා දැම්මා. ඕකේ ඒ ටික හරි.
ඊට පස්සේ මෙන්න මෙතනින් හරි ලකුණ ටච් කරා. ඊළඟට අපි එක්ස්පෝර්ට් කරන්න තියෙන්නේ. මෙතනින් එක්ස්පෝර්ට් දුන්නා. හරි. අද වීඩියෝ එක ඉවරයි.